පෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ඉරානය සමග පවතින යුද්ධය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මේරිලන්ඩ් හිදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බවයි මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉරානය සිය අවසානයේ ආසන්නයටම පැමිණ ඇති බවත් ඔවුන්ට දැන් නාවික හමුදාවක්, ගුවන් හමුදාවක්, ගුවන් යානානාශක පද්ධති කිසිවක් නොමැති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. හෝමුස් සමුද්‍ර සංධිය ගැන දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන බවද, තමන්ට කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බවද, මෙම යුද්ධය දිගටම පවත්වාගෙන යාමට අදහස් නොකරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ ටෙහෙරාන් නුවර සහ අනිකුත් ස්ථානවලට ප්‍රහාර එල්ල කළ හැකි බවත්, ඔවුන්ගේ විදුලි බල පද්ධතියට පහර දීමට හැකි අතර, නමුත් එසේ කළහොත් ඔවුන්ට එය සකස් කිරීමට වසර 25ක් පමණ ගත වනු ඇති බවත්, එය එසේ නොකර සිටීමට කටයුතු කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.